අපි ගිය සතියේ පාඩමක් කරා නේද ළමයි? කියන්න බලන්න හැමෝම මොකද්ද පාඩම? කාසි භාවිතය. ඔව්. කාසි කියන්නේ මොනවද? කියන්න මතක කට්ටිය කියන්න. අපි කඩේට ගිහිල්ලා ගනුදෙනු කරන නේද? කාසි දීලා තමා අපි බඩු ගන්න. නේද? මුදල් දීලා තමා අපි බඩු ගන්න. ඔයාලා මොනවද ගන්න බඩු? ඔයාලා ගන්නවා කෑම ಜಾති, එළවලු නේද? ඔව් පළතුරු. එතකොට ඇඳුම්, බඩු නේද? රස චොක්ලට් ටොෆි ගන්නවා නේද? හරි. ටීචර් අද බඩුවක් ගෙනාවා. බලන්න ඔයාලා හඳුනනවද කියලා මේක? මොකද්ද? මේකට කියන්නේ මොකද්ද? සල්ලි දාන පර්ස් එකක් නේද? නැත්තම් මුදල් පසුම්බියක්. හරි. මේක ඇතුලේ මොනවද තියෙන්නේ? මොනවද? කාසි. මොනවද? කාසි. අපි බලමු මොනවද තියෙන කාසි කියලා. නේද? හරි. මේ තමා කාසි. නේද? අපි ගිය සතියේ පාඩමක් කරා නේද ඒක? ඔව්. හරි. මේ කාසිය මොකක්ද? දැන් ඔයාලගෙන් මම ප්‍රශ්න ටිකක් අහන්න බලමු මතකද කියලා. හරි. මේ කාසිය මොකක්ද? මේ කාසිය තමා නේද? මේ මොකද්ද? ඇඟිල්ල. එක. එක කියන්නේ රුපියලේ කාසිය නේද? ඔව්. ඊළඟට තව කාසියක් තියෙනවා. කියන්න බලන්න. මොකක්ද? දෙකේ කාසිය නේද? තව චූටි කාසියකුත් තියෙනවා. එකක් මොකද්ද? එකක් දෙකේ කාසියක් නේද? දැන් ඔයාලා දෙකක් අඳුරනවා. එකක් අඳුරනවා නේද? එතකොට මේ මොන කාසිය? කියන්න බලන්න මේ රවුම් කාසියක් නේද? චුට්ටක් මහතයි. මොකද්ද? පහේ පහ නේද? මේ ඇඟිලි පහ. එතකොට පහේ කාසිය. ඊළඟට මේ මොකක්ද? ලස්සනයි නේද මේක? මේක කොටු කොටු වගේ වටේට තියෙන කාසියක්. මොකක්ද බලන්න? මොකක්ද? අර දන්නවද කියන්න බලන්න. 10 කාසිය. ඒතර 10 කියන්නේ කීයද? මේ ඇඟිලි කීයක් තියෙනවද? 10යි. එතකොට 10 කාසිය. අපි අද අලුත් කාසි ටික අඳුරගත්තා නේද? ගිය සතියේ පාඩමේම කොටස. හරි. ආයි කියන්න බලන්න. මේ කාසිය මොකද්ද? මේ කාසිය රුපියලේ කාසිය. ඊළඟට මේක දෙකේ කාසිය නේද? එතන මේ කාසිය දෙක නේ? එතන මේක පහ. දැන් අපි කතා කරා නේද? මේක 10 කාසිය. එතකොට අපි එක අඳුරගත්තා එකේ කාසිය. එතකොට දෙක අඳුරගත්තා දෙකේ කාසිය. එතකොට පහ නේද? පහ අඳුරගත්තා පහේ කාසිය. එතකොට ආයේ 10 නේද? 10 අඳුරගත්තා 10 කාසිය. හරි. එතකොට ඊට පොරයක් ගෙනාවා. මොනවද මේ? මුදල් කාසි නේද? කාසි. එතකොට අපි දැන් පෙන්නපු කාසි නේද? ඔව්. මොකද මේ තියෙන්නේ? මේ මොන කාසියද? කියන්න. මේක රුපියලේ කාසි නේද? රුපියලේ කාසි. එතකොට මේක මොකද්ද? මේක දෙකේ කාසිය නේ? දෙක. එතකොට මේ කාසිය එතන කාසියක් තියෙනවා. මේ මෙතන. ඒ මොකද්ද? පහේ කාසිය. ඊළඟට මේ කාසිය අර දැන් කියපු කාසිය. ඉතල බැලුවේ ලස්සන කාසියක් තියෙන්නේ. 10 කාසිය. එතකොට හරි. එතකොට අපි අඳුරගත්තා 1. එතකොට රුපියලේ කාසියෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් නේද? රුපියල එකතු කරලා තමා ලොකු ගාණක් හැදෙන්නේ. එතකොට ආයෙ එකතු වෙනවා දෙකේ
කීයද? 1යි 2යි 3යි නේද? එතකොට දෙකේ කාසියයි රුපියලේ කාසිය එකතු වුනහම රුපියල් 3ක් හැදෙනවා. එතකොට එකේ කාසියයි දෙකේ කාසිය එකතු වුනහම රුපියල් 3ක් හැදෙනවා. අලුත් කෙනා කවුද අනිත් කෙනා? පහ. එතකොට මේ වගේ පහේ කාසිය. මෙයා කවුද? මෙයා පහේ කාසිය. එතකොට මෙයා වගේ තව කෙනෙක් ආවොත් කීයක් හැදෙනවද? ඔය දන්නේ. මෙයා වගේ පහේ කාසියක් ආවොත් කීයද? ඔක්කොම එකතු වුණාම කීයද මේ? 10ක් හැදෙනවා නේද? එතකොට පහේ දෙන්නෙක් එකතු වුණොත් පහයි පහයි කීයද? පහේ දෙන්නෙක් එකතු වුණොත් පහේ කාසි දෙකක් 10ක් වෙලා හැදෙනවා. එතකොට අපි බඩුවක් ගන්න ගියාම මුදලාලි කියනවා මෙන්න මේ ඔයාලා දැන් මකණයක් ගන්න යනවා. පැන්සලක් ගන්න යනවා නේද? එතකොට පැන්සල රුපියල් 10යි කියනවා. එතකොට ඔයාලා ගාව තියෙන්නේ එතකොට පහේ කාසි දෙකක්. ඒතර ඔයාලා මොකද කරන්නේ? මේ පහේ කාසිය. එතකොට පහේ කාසි දෙකක් එකතු කරලා රුපියල් 10ක් හදනවා නේද? එතකොට මුදලාලිට දෙන්නේ රුපියල් 10ක්. එතකොට තව එක්කෙනෙක් ඉන්නවා. කවුද මෙයා? ඔයාලා කිව්වේ ලස්සන කාසියක් දෙනවා කියලා. එතකොට මෙයා කවුද? මෙයා තමයි 10. දැන් අපි ඉස්සෙල්ලා හැදුවේ පහේ දෙන්නෙක් නේ 10 නේද? දැන් 10 කාසිය. දැන් සම්පූර්ණ 10 නේද? ඔව්. දැන් එතකොට මෙයා. එතකොට මුදලාලි කියනවා හරි. දැන් ඔයාලා පොතක් ගන්න යනවා. නැත්තම් අඩි රූලක් මනින එක නේද? අඩි රූලක් ගන්න යනවා. එතකොට මුදලාලි කියනවා අඩි රූලක් කීයද? 10යි කියලා. දැන් ඔයාලා ගාව ඉස්සෙල්ලා පහේ දෙකක් නේ තිබ්බේ. දැන් මෙයා ඉන්නවා. ඔයාලගේ පර්ස් එකේ මෙයා ළඟ ඉන්නවා. එතකොට මොකද කරන්නේ? එimmo ඔයාලා දෙන්නේ කීයද? දැන් පහේ එක්කෙනෙක් ඉන්නවා 10 එක්කෙනෙක් ඉන්නවා. එතකොට පහ දීපුවම තවත් පහක් ඕනේ කියනවා නේද? එතකොට මේ 10 කෙනා දුන්නාම කීයද? සම්පූර්ණයෙන් 10යි. එතකොට අපිට අඩි රෝලක් මිලදී ගන්න පුළුවන් නේද? එතකොට මෙයා දීපුවම 10යි. එතකොට අපි ඉගෙන ගත්තා රුපියලේ කීයද? රුපියල ඉගෙන ගත්තා නේද? එතකොට රුපියලේ දැන් මෙයා 5යි. මෙයා 5 නේද? මෙයා රුපියල. එතකොට මේ රුපියලේ ඒවා 5ක් එකතු වුණා. මෙයා ගන්නට හැදුණා. කොහමද? මෙයා ගන්නට හැදුවොත් එතකොට දැන් මෙතන රුපියල් 5ක් තියෙනවා. එතකොට මෙතන රුපියල නේද? එතකොට රුපියලේ ඒවා 5ක් හැදුණා. 5යි නේද? එතකොට රුපියල් 5ක් ගන්න පුළුවන්. එතකොට තව ඉන්නවා මෙයා. කවුද? 2 නේද? එතකොට ඔයාලා මොනවා හරි කොළ ටිකක් හප් සීට් කොළ ටිකක් නේද? අපි චිත්‍රාංගන ගන්න හප් සීට් කොළ නේද? ඒ කොළ ටිකක් ගන්න යනවා. එතකොට ඒ කොළ රුපියල් 2යි කියනවා මුදලාලි. එතකොට අපි මොකද කරන්නේ? එතකොට අපි ගාව තියෙනවා මෙන්න මේ රුපියල් 2 තවත් දෙකක් තියෙනවා. එතකොට අපිට කොළ කීයක් ගන්න පුළුවන්ද? එතකොට එක කොළයක් 2යි කියනවා. එතකොට කොහමද? එතකොට තවත් දෙකේ කෙනෙක් ඉන්නවා නේද? එතකොට කොළ 2ක් ගන්න පුළුවන් නේ? එතකොට හාෆ් සීට් කොළ 2ක් ගන්න පුළුවන්. එතකොට මුදලාලිට අපි රුපියල් 4ක් දීලා කොළ 2ක් ගන්නවා. මෙන්න මෙයා. මේ එතකොට එයාව දීලා එයා වගේ තව එක්කෙනෙක්ව දීලා එතකොට රුපියල් 4ක් වෙනවා. එතකොට රුපියල් 4ක් වෙනවා. දෙකේ එක්කෙනයි තව දෙකේ කීයද? දෙකේ එක්කෙනයි. එතකොට කීයද ඔක්කොම? රුපියල් 4යි. එතකොට 4ක් දීලා කොළ 2ක් අපි ගන්නවා නේද? දැන් මේ අඳුර
කාසි ටික ඔයාලා මතකද කියලා? අපි අඳුරගත්තා එක්කෙනෙක් කවුද? එක්කෙනෙක් රුපියල. එක්කෙනෙක් රුපියල. බලන්න. මෙයාව අඳුරගත්තා. මෙයාගෙන් බඩු ගන්න පුළුවන් නේද? ඔයාලා ටොපි ගන්නවා. එතකොට එක බඩු ගන්නවා. එතකොට මෙයාව එකට එකතු කරගන්න පුළුවන් නේද? ඊළඟට දෙක. එතකොට දෙන්නේ. එතකොට දෙකක් නේද? එතකොට රුපියල් ඒවා දෙන්නේ. එතකොට මේ රුපියල් දෙක දීලා මොනවද ගන්න පුළුවන්? ඒ බඩු ගන්න පුළුවන්. එතකොට රුපියලයි මෙයයි එකතු වුණාම කීයද? රුපියල් 3ක බඩුවක් ගන්න පුළුවන් නේද? ඊළඟට මෙයා කවුද? මෙයා කවුද? මේ කාසිය බලන්න. මේ කාසිය. මේ කාසිය පහේ කාසියක් නේද? එතකොට අපිට ටිකක් ලොකු බඩුවක් ගන්න පුළුවන්. පහේ කාසිය මොනවද ගන්න පුළුවන්? සාමාන්‍යයෙන් ඔයාලා මකන පැන්සලක් නැත්තම් මකණයක් නේද? ඒ වගේ සාමාන්‍ය දෙයක් ගන්න පුළුවන් පහේ කාසිය නේද? පහේ කාසි දෙකක් එකතු කරන්න පුළුවන්. පහේ කාසි තුනක් එකතු කරන්න පුළුවන් නේද? මේ වගේ මෙයා වගේ 3 දෙනෙක් එකතු කරන්න පුළුවන්. 4 දෙනෙක් එකතු කරන්න පුළුවන් නේද? හරි. අපි දැන් කාසි ගොඩක් ඉගෙන ගත්තා. හරි. දැන් ඔයාලට චූටි කණ්ඩායම් වැඩක් දෙන්න. බලන්න කම්මැලි ඇති ළමයි අත උස්සන්න. මම අත උස්සනවා නේද? දැන් ඔයාලට චූටි වැඩක් දෙනවා. කැමතිද හැමෝම? මේ මොකද්ද තියෙන්නේ? කියලා තියෙන්නේ මොකක්ද තියෙන්නේ? මේක A4 කොලයක්. A4 කොලයක් ඔයාලා කණ්ඩායම් කරලා A4 කොල කණ්ඩායම් වලට දෙනවා. මොකද දන්නවද කරන්න තියෙන්නේ? දැන් ටීචර් ගෙන් තියන නේද මේ කාසි අලවලා තියනවා නේද කොලයක්? ඒ කාසි මේ වගේ කාසි අලවන්න තියෙන්නේ. ඔයාලා වෙළඳ පොලේ තියෙනවා කඩවල වලට ගියාම තියෙනවා කාසි රූප කොල, නෝට්ටු කොල. ඔයා දැකලා තියෙනවද ඔයාලා? ළමයි? ඔව්. මෙහෙමයි දැන් අපි චූටි වැඩක් කරනවා. ඒ කාසි කොල ඔයාලා ගෙදරින් ලස්සනට රූප ඇඳලා ලස්සනට අලවගෙන ඉන්න ඕනේ. හරිද? ඔයාලා කැමතිනේ ලස්සනට කාසි එකතු කරලා කාසි කොල අලවන්න නේද? හරි. මම ඔක්කොටම හැමෝටම මේක කොල බෙදලා දෙන්න. එතකොට මේ ටීචර් ආලෝක එකක් තියෙනවා. හැමෝම බලන්න. මේ මොකද්ද? එක කාසි වර්ග නේද? මේ වගේ පිළිවෙලට ලස්සනට පිරිසිදුව අලවගෙන එන්න ඕනේ. හරි. දැන් මොකද්ද එක කියපු පාඩම? අත දීපු ප්‍රවරම කියන්න බලන්න. ලස්සනට ඔයාලගේ පොතේ කාසි අලවගෙන එන්න ඕනේ. හරි ළමයි. ඒක ඊළඟ සතියේ ටීචර් බලන්න.